hello guys, welcome to අතරමඟ අපි ඔන්න කාලයකට පස්සේ ආයේ ගමනක් යන්න සෙට් වුණා. එදාද අපි යනවා කබරගල කැම්පින් එකකට යන්නේ. යන්න හිටියා 3 දෙනෙක්. කොහමද යන්න සෙට් උනේ දෙන්නයි මායි මූයි විතරයි. අනිත් එකාට එන්න බෑ ඊව පොල්ල තිබ්බා. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මොනවාද වෙන්නේ මොනවද අපිට කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් අපි ගිහිල්ලා බලමු ඉස්සරහට. අයි ෆොටෝ ගහන්නේ. අපි ට්‍රේල් එක පටන් ගත්තා. පල්ලේ ගෙදරින් බයික් එක දාලා ට්‍රේල් එක පටන් ගත්තා. දැන් හිමිට උඩට යන්න තමයි තියෙන්නේ. ඉතින් අවුවේ තමයි යන්නේ. ඔව්. ට්‍රේල් එක සෑහෙන දුරක් ආවා. ෆස්ට් පීක් එකට තව පොඩ්ඩක් දුරයි තියෙන්නේ. ෆස්ට් පීක් එක මෙතන තියෙන්නේ. සෙකන්ඩ් පීක් එකට තව එතන ඉඳලත් මම හිතන්නේ කිලෝමීටර් එකමාර දෙකක් විතර යන්න ඕන. සෑහෙන වාසි. මම දැන් අවුරුද්දකට විතර පස්සේ මේ අපව හයික් එකක් යන්නේ. ඒ වගේම තමයි මේ දවස්වල සෑහෙන අවුවයි. මෙහෙටත් මාරුම් විදියට අවුවයි. දාඩි දාලා තියෙන ඉතින් කියන්න පුළුවන් නේ. සෑහෙන අවුවයි. ඒ හින්දා මානසික ගැලීම ඩබල් වෙනවා. තව ටිකක් ගමන යන්න තියෙන්නේ. ෆස්ට් පීක් එකට ආවා. සෙකන්ඩ් පීක් එකට කිලෝමීටර් එකමාර දෙකක් විතර තව දුරයි. යන්නේ නැහැ නේද? හවස් වෙලා වගේ බැස්සේ නැත්තම් සෙකන්ඩ් පීක් එකටත් ගිහිල්ලා බලන්න තමයි හිතන් ඉන්නේ. එහෙම නැතුව ගියොත් හෙට උදේට හරි බලමු. මෙතන view එකත් මාර ලස්සනයි. මාරම ලස්සන view එකක් තියෙනවා. මෙතන නෙමෙයි අතන මේ කබරගල ෆොටෝස් ගන්න එහෙම කට්ටිය මෙතන නෙමෙයි අතන උඩ. කොයි මෙතන. එතන ඒ ගල් මේකේ තමයි ගලේ තමයි කට්ටිය ෆොටෝස් එහෙම ගන්න. එතනට තාම ගියේ නෑ. මෙතනට ආවා විතරයි. බෑග් ටික මෙතන පල්ලෙහින් තියලා පොඩ්ඩක් මහන්සි හරිනවා. මේ දවස්වල තියෙන රස්නෙත් එක්කලා පුදුම මහන්සියක් තියෙන්නේ. හයික් එක මහ ලොකු දුරක් නෑ. මම හිතන්නේ කිලෝමීටර් එකමාර දෙකක් වගේ ඇති. ඒත් මාරම මහන්සි. අතනට ගිහිල්ලා පෙන්නන්න. බලමු දැන් කැම්ප් එක.
අපිට යාළුවෙක් හම්බ වුණා. කන්ද උඩ අපි එනකම් බලන් ඉඳලා යා. කුඹේවිලා අපි අතනින් මස් එකක් තියලා ගියා උඩ පීක් එකට. එයා ඒක කාලා නැහැ. ඒ හින්දා අපි යාට බිස්කට් දෙනවා. භාජනයක් කියන්නේ? මස් එක මොනවද කරන්නේ භාජනයක් නෑ නේද? නූඩල්ස් හදන එක තමයි දෙන්නේ. නෑ අර ටික දාලා තියෙන පහ ටික දාලා තියෙන්නේ. ඒක සවුත් වෙන්නේ. ඉවරයි ඈ අන්තිම එක. ආයෙ රෑ වෙලා ඔයා හිටියොත් මස් දෙන්නම් ඔයාට. ඉවරයි. ඒ දින්නේ අපේ පුංචි නිවහන. ආසනන් ටිකක් කළු කරගෙන එනවා. රැට පොඩි වැස්සක් යයි වගේ. අපි ටෙන්ට් එක ගාලා ටෙන්ට් එක උඩින් මේ වගේ ටික කපඩයක් ඇදගත්තා. වැස්සක් වැස්සොත් කියලා ටෙන්ට් එක තියෙනවා ඇතුලේ 2% ටෙන්ට් එකක් ගෙනාවේ. අද අපි දෙන්න විතරක් ඉන්නේ ඉඳ. දැන් තර ටිකක් අහුල ගත්තා. වටේ පිටේ ඇවිදලා වැටිච්ච කොටයක් එහෙම තිබ්බා. ඒක චුට්ටක් මේව කරලා ගත්තා. ගිනි මැල්ලෙත් ගහ ගන්න ඕන. මස් වගේක් ගෙනාවා. මස් ටික හදා ගන්නත් ඕන. වෙලාව 4:00 තව පැයක් එකමාරක් වගේ ඊට එළියදී. ඊට පස්සේ වැස්ස තමයි ෂුවර් නැත්තේ. කොයි වෙලාවට වහිද කියලා හොයන්න බෑ. ගොඩක් දුරට පොඩි වැස්සක් යයි කියන්න බෑ. ලොකු වැස්සක් වෙයිද දන්නෙත් නෑ. වැස්සට නම් අපි රෙඩි කියලා හිතනවා. ගිනි මැලේ ගහගන්න එක තමයි ප්‍රශ්නකට තියෙන්නේ. වීව් එක මාරම ලස්සනයි. අපි ගිනි මැලෙත් ගහගෙන බලමු වැඩ වෙන්නේ කොහොමද ඉස්සරහට ලස්සන කොහොමද කියලා. වැස්ස කොයි වෙලේද කියලා දන්නේ නැහැ ඊවට. වැස්ස දැම්මම පටන් ගත්තා. අපිත් එක්ක තව දෙන්නෙක් විතර ආවා. මම හිතන්නේ සෙකන්ඩ් පීක් එකට යාලා ගියා. තව සෙට් එකක් ඇවිල්ලා තියෙනවා මෙතන පිටිපස්සේ ඉන්නවා. කටිය බොංගු එහෙම ගෙනල්ලා කනක් ඇහිලින්න නැති වෙයි වගේ. බලමු. හවුල නැහැ යාලා තියෙන ඉන්න ඉපේ. වැස්ස පටන් ගත්තා. ගිනි මෙලේ වැඩි කරගෙන යනවා. කණ්ඩ වෙන්නේ නැති වෙයිද දන්නේ නැහැ. වැස්ස පටන් ගත්තොත් නවත්තුවේ නැත්තම්. අපි බලමු පොල්ලෙඩි වගේ උත් අපි ගෙනාවා. මොකක් හරි ගේමක් ගහගන්න. වහින්න. වැඩි කරනවා එන්නේ වැස්ස. වැඩි කරනවා. මීදුමක් ආවා පුතේ කටේට. ඔයාලට පේන්නේ මීදුම වගේ වුණාට මේ තියෙන්නේ මීදුම නෙමෙයි. මේ පැත්තට වහිනවා. අපිට තාම පොඩි කුඩු පොදක් යන්නේ. තාම වැස්ස මේ පැත්තට ඇවිල්ලා නැහැ. මේ පැත්තෙන් පොඩි කුඩු පොදක් යනවා. ගහේ අතු කෑලිත් වැටෙනවා. ගහේ අතු කෑලි වැටෙනවා. වැස්ස වැඩි කරනවා. මේ පැත්තෙන් මීදුම එන්නේ. මේ පැත්තෙන් වැස්ස එන්නේ.
එතන පල්ලෙහාට මෙහෙට වහිනවා. අපි ඇතුළට ගියා නහරනේ. එළියේ වහිනවා හොඳටම. එළිය කෑම හදන්න බෑ දැම්මම. අපි ඉඳ නූඩල්ස් එකක් හදා ගන්නවා ඇතුළේ. දාපන්. මේක ඔහෙට ගන්න වෙනවා බන්ට. ඔක රත් වෙනවා. ඔක මීඩියම් එපා ඒ උණු වෙනවා. ඉඳපන් ඉඳපන්. දාපන් බය නැතුව. තව දාපන්. දෙකක් හදන්න තව දාපන්. තව දාපන් බය නැතුව බල්ලු. බය නැතුව නෙමෙයි වතුර. හරි. වතුරක පැවෙන්න තියලා කලපම් පුළුවන්. නූඩල්ස් පැකට් එක හදාගෙන කනවා. එළිය නම් වැඩක් ගන්න බැරි වෙයි වගේ. ඈත මීදුමෙන් වැහිලා තියෙන්නේ. වැස්සත් ඇහෙන්න තදයි. දර ටික නම් අපි ඇතුළට ගත්තා. මෙතන එහා පැත්තේ එළිය තියලා තියෙනවා. පොල් එල් ටික ඇතුළට ගත්තා. මේ අර පොල් ගන්නේ. වැස්ස පෑවුවට පස්සේ මොකක් හරි ගේමක් ගහ ගන්න පුළුවන් වෙයි. බලමු. නූඩල්ස් එක තැම්බෙද්දී ඔක උතුරන. බලපන් ඔබ කඩලා තියෙන කැත මේක දාන්න පුළුවන් ද කියලා. දෙක තියපන් පන්දි දෙන්න අපි. අපිට හරියට වීඩියෝ එකක් ගන්න බෑ. ඔක්කොම බයිනේ යදී. ඒක ටීට් කරලා දාපන්. වැස්ස නම් පැයව නේ බා. වැස්ස පැයව මේ වැස්සේ ගහේ තියෙන වැඩෙන්. වැස්ස පැයවුවා. අර බලුණන්ගේ මෙහාට අරගෙන ගිනි මැලේ ගහගත්තා නම් හරි. නූඩල්ස් එක රෙඩි. දෙකයි හදාගත්තේ. අපේ ලොකු භාජනේ මස් එක මේ කරලා සීසනින් කරලා තියලා තියෙනවා. එහෙනම් ඒ දෙක කණ්ඩ යන්නේ. අසෙන් ඉන්නව කණ්ඩ බලාගෙන. බල්ලෝ දෙන්නෙක් ඉන්නව කණ්ඩ බලාගෙන. බල්ලෝ දෙන්නෙක් නම් මස් තමයි දෙන්න වෙන්නේ. නූඩල්ස් නෑ දෙන්න. අපි කමු එන. ඒ වැඩෙත් ඉවරයි. දැන් යන් ගිනි මැලේ පත්තු කරන්න. නල්ල පසි ගිනි මැලේ වැඩෙත් හරි. ඔව්. තරගෙට සින්දු කියන්නේ කියලා. තව සෙට් එකක් ආවා මෙතනට. කලින් සෙට් එකේ ඉන්නවා මෙතන. තව සෙට් එකක් ආවා. ඒ කට්ටිය උඩට ගියා. මම හිතන්නේ සෙකන්ඩ් පීක් එකට වෙනකන් යන්න ඇති කියලා. සමහර විට සෙකන්ඩ් පීක් එකට යන්න ඇති. මොකද මේ පැත්තේ මම දන්න තරමින් කැම්පින් සයිට් උත් නැහැ. සමහරට උඩ තියනවද දන්නෙත් නැහැ. අපේ ගිනි මැලේ වැඩේ නම් හරි. වැඩි වෙලාවකට අපිට ඕනේ අපිට චාකෝල් ස්ටී විතරයි ඕන මස් එක හදාගන්න. කොහොමද තුනක හින්දා සෑහෙන ඉක්මනට ඇවිලෙනවා. සෑහෙන ඉක්මනට දර ටික ඇවිල්ලා ඉවර වෙන්නත් ඉඩ තියෙනවා. අපි මේ දැම්මේ තෙත දර. අර හේ තියනවා යෝ කොටේ තෙමිලා තෙත් වෙලා තිබ්බේ. ඒත් ඇවිලෙනවා. කො මොන වෙන්නට කොට? මොන වෙන්න බයි ඉතින් දක්ෂතාවය බලන්න. වැඩේ හරි. ටෙන්ට් එකයි බව්ව බබයි ගින්දරයි ලස්සන view එකයි. ආයෙ ඉතින් වෙන මොනවද ඕනේ? මාර වැඩේ කියන්නේ දැන් වෙලාව හරියටම 6යි. තාම වටපිටාව එළිය. සෑහෙන්න වැස්සා මීදුමක් තියෙනවා. වෙහි කලුවකුත් තව තියෙනවා. ඒත් තාම එළිය. අපි ගිනි මැලේ නම් ගහගත්තා. ගිනි මැලේ ගහුව වේලාසනත් වැඩි. එනවා රෑ වෙලා ආයෙ වහී කියලා හිතලා තමයි ගිනි මැලේ ගහුවේ. දැන් අපි ඒක පොඩ එහාට මෙහාට කරලා හදා ගන්නවා. මස් එක හදා ගන්න. වැස්සට පස්සේ බලන්න view එක.
ටැක්ස් ෂෝ එකක් යනවා. මෙතන එකයි අතන එකයි. එතන ඉවරෙද්දි දෙතන දානවා, එතන ඉවරෙද්දි මෙතන දානවා. නිදහසේ ඉන්න ආපු අපිට තමයි කෙලවෙන්නේ. අපේ බාබකිව් එක නම් හැදෙන ගමන් තියෙන්නේ. මස් තියෙනවා, සොසේජස් තියෙනවා. තව මේකේ මීට් බෝල්ස් තියෙනවා. ඒ ටික තාම තියලා නැහැ, ඉඩ නැහැ. මේ ටික හැදුනහම ඒ ටික දානවා. අකුණුත් ගහනවා. උස ගස්වල ගස් යට ඉන්නේ. මොනවා වෙයිද දන්නේ. මේකත් හැදෙනවා. ඒ වගේ තමයි වැස්ස වහින ගමන් තියෙන්නේ. ආපහු පාරක් වහින්න ගත්තා තෙමෙනවා. මේ පැත්ත වීඩියෝ එක බලන්න. මීදුම උඩින් ඉඳලා වල්ලයට කඩාගෙන වැටෙනවා වගේ දිහෙල්ලක් වගේ. මාරම් view එකක් තියෙන්නේ. පැත්තම මීදුමේ වැහුණා. අපිට අතන හිටපු කට්ටිය පේන්නේ. විදුලිත් කොටනවා. ඉන්න වෙලාවට පේනවා. මටේටම මීදුම. ඒ වගේම තමයි වැස්ස. ඒ වගේම තමයි කොළඹ. අපි චුට්ටක් දෙමිනවා. මොකද නැග මත හොද ගන්නවත් වෙලාව විදියක් නැහැ නේ. මෙතන වතුර නැහැ නේ. චුට්ටක් දෙමිලා අතුරු ගිහලා අද මාර්කට ගන්නවා. බලන්න. හරිද? එළිය හොඳටම ආයෙ වහින්න ගත්තා. මේ තියෙන සොසේජස් එක. මස් එක එළියේ තෙමෙනවා. වැස්ස වැඩි කරා, හුලඟත් වැඩි. අපි එහිඳ ඇතුළට ආවා. අපි කනවා. රහයිද? උට රහයිලු. මම රහයිද කියලා බලන්න ඕන. මම කෑලා බැලුවා ඉතින්. මෙන්න තියෙනවා චිකන් කෑල්ල. යාළුවෙකුත් ඉන්නවා චිකන් කන්න බලාගෙන. ගිනි මැලේ එළිය වහිනවා. අපි කනවා. එළිය හොඳටම වහිනවා. අපි කාලා නම් ඉවරයි. ගිනි මැලෙත් නිමිලා බව්වටත් කන්න දුන්න. බව්වත් මෙතන ඉන්නවා. දැන් ඉතින් කයියක් ගහගෙන ඉන්න තමයි තියෙන්නේ. මොකද තාම වෙලාව 6:00 වෙලාව 6:00 දැන් කළුවර නම් වැටලා එළිය වහිනවා, ගොරවනවා, විදුලි කොටනවා, අකුණු ගහනවා. වෙන්න දින ඔක්කොම වෙනවා. දැන් මොන නිදාගන්නත් බෑ. දැන් මොන නිදාගත්තාම උදේ පාන්දර හැරෙනවා. පාන්දරම කෙලිම රෑ ජාමේ හැරෙනවා. මම අර එන්න අපි ඉතින් ලස්සන view එකක් බලාගෙන එළිය ලස්සන view එකක් තියෙනවා. ලයිට් එහෙම පේනවා ගෙවල් වල. ඒක බලාගෙන කයියක් ගහගෙන ඉන්නවා. ඊට රෑ වෙලා නිදාව. Good morning. ඊරේ අමන්නේ 7:00 විතර නිකන් වැස්සා. ඊට පස්සේ නම් වැස්ස නැහැ. ඊට පස්සේ වැස්ස පෑවුවා. ඊට පස්සේ ඉතින් අපිත් කාලා බීලා නිදාගත්තා. කළුවර වැටුණ හින්දා. මණ්ඩ මීදුම යටින් හැදිලා ලස්සන view එකක් තියෙනවා. ඒ වගේම තමයි නෙටේ පාන්දර 4 විතර ඉඳලා නැගිටගෙන සින්දු කියනවා, කෑ ගන්නවා, හූ තියෙනවා. අපිට නිදා ගන්නවත් නැහැ. අවුලකුත් නැහැ ඉතින්. දැන් අපි තේ එකක් එහෙම බීලා යන්න පිටත් වෙනවා. යන ගමන් නාන්න තැනකුත් බලලා එතනින් නාලා ඊට පස්සේ ගෙදර තමයි යන්නේ. ලස්සන view එකක් තියෙනවා. මම view එක පෙන්නන්නම්.
ගහන ගමන් ඉන්නේ. කොහොම කෙඩියක් ගහලා පැක් කරගෙන ගෙදර යන්න තමයි තියෙන්නේ. කුණු ටිකත් අහුලගෙන ටිකත් පැක් කරගෙන ගෙදර යන්න කලින් නාන දැනට යන්න. අපි එතනටත් ගිහලා වීඩියෝ එකක් දාමු. ඌරවල. ඔව් නාන්න හම්බුන්නේ වැසට චුට්ටක් තිබුණා විතර. අපි හිටපු දනස් කරලා ඉවරයි. ඒ උරා නම නම් තියෙන්නේ අපේ සෙටප් එක දාගෙන යන්න තියෙනවා. සවත දාගෙන සෙටප් ටික කරවල යන්න ඕන. ක්ලීන් එක රස් කරා තිබ්බා වගේම. ගිනි මෙලෙත් නිමුවා. ගිනි මෙලෙත් වතුර දාලා නිමුවා. පොල් තෙල් එක අපි අරයි යනවා. ස්ප්‍රයිට් බෝතලේ අපි අරයි යනවා. මෙතන තියෙන අනිත් බෝතල් දෙකේ තියෙන භූමි තෙල්. ඒක අපි එනකොටත් තිබ්බේවා. අපිටත් ගින්දර පත්තු කරගන්න උදව් වුණේ ඒවා. ඒ ටික අපි තියලා යනවා වෙන කවුරු හරි ආවොත් ගන්න. එතකොට අපේ ට්‍රිප් එක ඉවරයි. කිනිමෙල නිවල දර ටික අපි පැත්තකින් තිබ්බ තව කාට හරි වුණොත් මේව කරන්න. මොකද අපිටත් දර හොයාගන්න සෑහෙන අමාරු වුණා. භූමි තෙල් බෝතල් දෙක තියලා යනවා අකමැත්තෙන් හරි. මොකද ඒක අපිටත් උදව් වුණ හින්දා. මම හිතනවා ඊළඟට එනේ කට්ටිය ඒකේ භූමි තෙල් ඉවර වුණාට පස්සේ මේ බෝතල් ටික අරයි යයි කියලා. අනිත් ඒවා ටික අපි ඔක්කොම අරයි යනවා. කලින් පෙන්නවා වගේ. ඉතින් අපි යන්න පිටත් වුණා. හන්දිමට හරි කියන්න ඕනේ. මේ ගමේ මිනිස්සු මාරම හොඳයි. පාකින් එකට දාන්න බයික් දාන්න යනකොට යන්න තියෙන පාර එහෙම ඔය කියලා දෙනවා. ඒ කියලා දීලා ඒ වගේම තමයි කණ්ඩ බොණ්ඩ මොන හරි ගෙනාවද නැද්ද කියලා අහලා කණ්ඩ බොණ්ඩ ඒවා හදලත් දෙනවා. අනාද අපි නැහැ ගියොත් හරි ඉල්ලුවොත් හරි යාලා හදලත් දෙනවා. බයික් වලට රුපියල් 200යි පාකින් එක. වාහන වලටත් මම හිතන්නේ 3-400කට වඩා වැඩි වෙන එකක් නැහැ. බයික් එකකට 200 පාඩු නෑ. මොකද මේ මිනිස්සු මාර විදියට අර කියා කරනවා. මේක අපි දැන් පල්ලෙහාට වැස්සටත් පස්සේ කාලා දින්නේ තේ එකක් හදලා දෙන්නද කන්නම හරි ගෙනල්ලා දෙන්නද එහෙමත් අහනවා. ඒ අපි එපා කිව්වත් ආයේ බීම එකක් හරි ගෙනල්ලා දෙනවා. අපි මෙතනට එන කට්ටිය හිස් හරින් යවන්නේ කන්නම හරි දීලා යවන්නේ කියලා බීම එකක් හරි ගෙනල්ලා දෙනවා. අපිටත් බීම එකක් දුන්නා. ඉතින් එහෙම බලනකොට බයික් එකකට 200ක් කියන්නේ පාඩු නෑ. සාමාන්‍යයෙන් අපි කොළඹ පැත්තේ හරි කොහේ හරි ගිහලා නිකන් පාර අයින් එකද අපි දැම්මත් රුපියල් 200ක් ගන්නවනේ පාගින්න එකට. මෙතන එහාටින් බාද්දි අර ගසා කන මිනිස්සු නේ. මාර කියා කරන මාර හොඳ මිනිස්සු ටිකක් ඉන්නේ ගමේ. උඩට යනකම් පාර පෙන්නනවා කිව්වොත් ඒ තරමට හොඳයි. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න. තන ලස්සනයි, පීක් එක මරු, view එක හොඳයි. හැමදේම හොඳයි. අවුව දවස් වලට එනවා නම් ටිකක් අවුවට සූදානම් වෙලා එන්න. මොකද අවුව දවස් වලට මේ දවස්වල කොහොමවත් අවුව සැරයිනේ. සෑහෙන අමාරුයි. මොකද කැලෑවක් අස්සෙන් නෙමෙයි යන්න තියෙන. තනිකර අවුව අපෙන් නගින්න තියෙන්නේ. හරි. එහෙනම් අපි ගිහින් එන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.